අපි යන් ඊළඟ සම්මත අවස්ථාවට සම්මතාකාරය 7 සටහන් පොතට ඇතුළත් කරගන්න සම්මතාකාරය 7 වෙනි අවස්ථාව අලුත් අවස්ථාවක් නෙවෙයි මේ ආකාර කීපෙම සම්මතාකාරය 7 සම්මතාකාරය 8 සම්මතාකාරය 9 මේ එතන අපි කතා කරන්නේ ත්‍රිකෝණමිතික අනුපාත ටික අනුකලනය කරගන්න ආකාර ත්‍රිකෝණමිතික අනුපාත පිළිබඳ තමයි යන්න සම්මතාකාරය 7ට පළවෙනි එක්කෙනා අනුකල sin වර්ග x dx මෙතන අපි පාවිච්චි කරන්නේ සරල සාම්‍යයක් අනුකල මෙතන පිළිතුරක් ලියන්නේ අනුකලනය කරගන්න පාවිච්චි කරන ක්‍රමවේදය තමයි සඳහන් කරගන්නේ උදාහරණයක් විදිහට මෙතන අපි පාවිච්චි කරන්නේ කවුද මෙයා අපි දන්නවා මම මෙතන ලියන ඊට මොදී cos 2x සමානයි 1 ඍණ 2යි sin වර්ගය x ට නේ ද්විත්ව කොණ සූත්‍රයක් එහෙම නැත්නම් කියන 2යි තීටා සූත්‍ර කියලා cos 2x සමානයි 1 ඍණ 2යි sin වර්ගය x මෙයාගෙන් sin වර්ගය x උක්ත කරගන්න ඒක මෙහෙට දාන්න 1 ඍණ cos 2x එහෙනම් sin වර්ගය උක්ත කරොත් මට ලැබෙන්නේ 1 ඍණ cos 2x සම්පූර්ණ බෙදීම 2 කියන අවස්ථාව. sin වර්ගය අනුකලනය කරන්න පාවිච්චි කරන්නේ 1 ඍණ cos 2x බෙදීම 2 කියන එක. ත්‍රිකෝණමිතිය අමතක වගේ නම් මේ අවස්ථාව මතක් කරගන්න අතිශයින් වැදගත් වෙනවා මේ පාඩමේදී. sin වර්ගයට දාන්නේ 1 ඍණ cos 2x සම්පූර්ණ බෙදීම 2 කියලා. 1 ඍණ cos ඉන්න කෝණය ඩබල් කරන්න ඕනේ. මෙතන ඉන්නේ x නේ. මෙතෙන් දෙන්නේ 2x. කෝණය වෙනස් වෙලා ඉන්නේ. ඩබල් වෙලා ඉන්නේ. 2x. ඊට පස්සේ මේ විදිහටම cos වර්ගය අපි බැලුවොත් cos වර්ගය ගන්න මෙන්න මෙයාගේ. ඔයා දන්නවා cos 2x සමානයි 2යි cos වර්ගය x ඍණ 1 කියන සූත්‍රය. නේ? මතක ගන්න. cos 2x ට ද්විත්ව කෝණ සූත්‍ර තුනක් ඉන්නවා sin සහ cos ඇසුරෙන්. මෙතනින් cos වර්ගය උක්ත කරන්න. cos වර්ගය x උක්ත කරොත් මට එන්නේ 1 ධන cos 2x සම්පූර්ණ බෙදීම 2. මේක මෙහෙට දැම්මා දෙකෙන් බෙදුවා. ඔන්න cos වර්ගය උක්ත කරගත්ත විදිහ. දැන් cos වර්ග වෙනකොට අරයව දාන්න. බලන්න මෙතනත් අපි ලියුවේ පිළිතුරක් නෙවෙයි. මෙයාව කොහොමද අනුකලනය කරගන්නේ කියන අවස්ථාව. අලුතෙන් මතක තියාගන්න දෙයක් නැහැ නේ. අපි ත්‍රිකෝණමිතිය යටතේ ඒවා සාකච්ඡා කරලා තියෙනවා. cos වර්ග x කියලා කියන්නේ 1 ධන cos ඉන්න කෝණය ඩබල් කරන්න 2x සම්පූර්ණ බෙදීම dx නේ. දැන් ඊළඟට ඔයා හිතන්න මම ඊළඟට හරියන ලියන්න ඕනේ sin වර්ගය ලිව්වා cos වර්ගය ලිව්වා ඊළඟට ලියන්න ඕනේ tan වර්ගය. නමුත් මම tan වර්ගය ලියන්නේ නැහැ. හේතුව අනුකල tan වර්ග x dx ට උත්තරයක් නැහැ. tan වර්ග x එන්නේ කවුරු අවකලනය කරොත්ද? උත්තරයක් කියන්න බෑ. හැබැයි මෙයා බලන්න අනුකල sec වර්ග x dx sec වර්ගය එන්නේ කාව අවකලනය කළොත්ද? tan x x විශයෙන් tan x අවකලනය කරොත් තමයි sec වර්ගය ලැබෙන්නේ. එහෙනම් මෙතන පිළිතුරක් තියෙනවා tan x තමයි sec වර්ගයේ උත්තරය tan x. දැන් ලියන්න tan වර්ගය. මෙයාගේ උත්තරය ගන්න විදියක් නැහැ. මෙයාගේ උත්තරය ගන්නේ කොහොමද? sec වර්ගයට උත්තරයක් තියෙනවා tan x කියලා. tan වර්ගය හදාගමු මේ විදියට. 1 ධන tan වර්ගය x කියලා කියන්නේ sec වර්ගය x ට 1 ධන tan වර්ගය x කියන්නේ sec වර්ගය x ට. අපිට අවශ්‍ය tan වර්ගනේ. අතනින් tan වර්ගය යුක්ත කරන්න.
tan වර්ගය x සමානයි sec වර්ගය x ඍණ 1. දැන් බලන්න tan වර්ගය අනුකලනය කරගන්න බැරි වුණත් අපිට sec වර්ගය සහ එක කියන කෙනා අනුකලනය කරන්න පුළුවන් නිසා මේකට උත්තරයක් ගන්න පුළුවන්. මොකද්ද? tan වර්ගය වෙනුවට ආදේශ කරන්න sec වර්ගය x ඍණ 1 dx. tan වර්ගය x වෙනුවට sec වර්ගය x ඍණ 1 කියලා ආදේශ කරනවා. ඊළඟට කොට් වර්ගයටත් ඒ වගේ tan වර්ගයට උත්තරයකුත් නැහැ. කොට් වර්ගයට උත්තරයකුත් අපිට එක සැරේ කියන්න අමාරුනේ. හැබැයි cosec වර්ගයට කියන්න පුළුවන්. cosec වර්ගයට කියන්න පුළුවන්. මතක් කරන්න. cot x අවකලනය කරොත් අපිට එන්නේ ඍණ cosec වර්ගය. cot x අවකලනය කරොත් අපිට එන්නේ ඍණ cosec වර්ගය කියලා. එහෙනම් cosec වර්ගය අනුකලනය කරොත් එන්නේ ඍණ cot x. ඍණ cot x. cosec වර්ගය අනුකලනය කරොත් එන්නේ ඍණ cot x. අන්තිමට cot වර්ග. මේ දෙන්නගෙත් මෙතනත් අපි පාවිච්චි කරේ එක දන tan වර්ග x සමාන sec වර්ග x කියන සර්වසාම්‍ය. මෙතනත් ඒ වගේ එක දන cot වර්ග x සමානයි අපි දන්නවා cosec වර්ග x ට. එක දන cot වර්ග x සමානයි cosec වර්ග x ට. එහෙනම් අපිට cot වර්ගයට දාන්න පුළුවන් cosec වර්ග x ඍණ 1. cot වර්ග x කියන්නේ cosec වර්ග x ඍණ 1. මේවා මතක තියාගන්න දෙන්න අවශ්‍ය නැහැ මම මේ කොටු කරලා දැම්මා ඔයාලට පාවිච්චි කරන විදිය. අලුතෙන් මතක තියාගන්න දෙයක් තිබ්බේ නෑ නේද මේ යටතේ. සේරම අපි ත්‍රිකෝණමිතිය පාඩමේ ඉගෙනගත්ත දේවල්ම තමයි නැවත පාවිච්චි කරන්න තියෙන්නේ. එතන. cot වර්ගයට කෙලින්ම උත්තරයක් නෑ. එයා වෙනුවට ආදේශ කරන්න cosec වර්ගය x ඍණ 1 කියලා. cot වර්ගයට ආදේශ කරනවා cosec වර්ග ඍණ 1 කියලා. සටහන් පොතට ඇතුළත් කරගන්න කොටු කරලා තියමු. අපි ඊට පස්සේ යන් මේක යටතේ ගණන් කීපයක් සාකච්ඡා කරන්න. ගැටලු වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරමු. මුල් ආකාරවලදී මම වැඩිප දාන්න උත්සාහ කරේ නැහැ. නමුත් මෙතනින් සිට සමතාකාර 6 වගේම 7ත් අපි ඉතා විශාල ගැටලු ප්‍රමාණයක් සලකලා බලමු. කලින් නියමට වඩා. සටහන් පොතට ඇතුළත් කරගන්න වීඩියෝ එක නවත්තලා ඊට පස්සේ අපි යමු සම්මතාකාරයේ යටතේ ගැටලු කීපයක් සාකච්ඡා කරන්න. මම ගැටලු දුන්නාට පස්සේ ඔයා වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා try කරන්න උත්තරේ ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරන්න. right පළවෙනි ගාන ඉතින් මම දෙන්නම් මෙයාව. යන්න sin වර්ග x dx. යන් අපි මෙයාම උත්සාහ කරමු පළවෙනි ගැටලුව විදියට. sin වර්ග x ට අපි දාන්න ඕනේ කාවද? එක ඍණ cos ඉන්න කෝණය ඩබල් වෙන්න ඕනේ 2x සම්පූර්ණ බෙදීමත් 1. නේ එක ඍණ cos 2යි θ. එක ඍණ cos 2යි θ සම්පූර්ණ බෙදීම 2. දැන් දෙකෙන් බෙදන ගමන් අපි වෙන වෙනම අනුකලනය දාමු. දෙන්නම දෙකෙන් බෙදන්න බෑ. භාගය එළියට ගමු. නියත එළියට ගන්න පුළුවන් මූලික ප්‍රමේයක් නේ. දැන් මේ බලන්න මෙයා අනුකලනය කරන්න පුළුවන්. සම්මතාකාරය 1 සහ සම්මතාකාරය 6 යටතේ මේවා දෙන්න අනුකලනය කරන්න පුළුවන්. අනුකල dx කියලා කියන්නේ x ඍණ භාගයයි cos 2x sin 2x සම්පූර්ණ බෙදීම 2. cos එන්නේ sin අවකලනය කරොත්. එහෙනම් cos අනුකලනය කරාම එන්නේ sin.
x වල සංගුණකයෙන් බෙදන්නත් ඕන. එහෙනම් මේ තමයි උත්තරේ. පොඩ ලස්සන කරලා දීමුනේ. x බෙදීම 2 රින sin 2x සම්පූර්ණ බෙදීම 4. දෙවරක් 2 4යි. එතන ලියන්න c කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. රයිට්, ඊට පස්සේ තනියෙන් උත්සාහ කරන්න cos වර්ග x ට උත්තරයක් ගන්න. නේ අවකලනය වගේ අපිට පහසුවෙන් උත්තරේ ලබා ගන්න අමාරුයි. පියවර 4ක් විතර අපිට ඉස්සරහට යන්න වෙනවා. sin වර්ගය අනුකලනය කරන්නත් අමාරුයි කියන එක නෙවෙයි ඒකේ තේරුම. පොඩි ක්‍රියාවලියකින් තමයි උත්තරේ ලැබෙන්නේ. රයිට්, අපි යන් cos වර්ගයට. උත්සාහ කරන්න cos වර්ගය අනුකලනය කරන්න. මොකක්ද දාන්නේ? 1 ධන cos 2x සම්පූර්ණ බෙදීම 2. අනේ දෙකෙන් බෙදන ගම අපි වෙන වෙනම අනුකලනය දාමු. 1 දෙකෙන් බෙදනවා භාගයයි dx ධන නම් භාගය එළියට ගන්න. අනුකල dx x වල බිඳුනි බලයනේ x කියලා එන්නේ අපිට. සම්මතාකාර 1 යටතේ අනුකලනය වෙනවා. භාගයයි cos 2x කියන්නේ sin 2x බෙදීම 2. අනේ cos අනුකලනය කරොත් එන්නේ sin x කියලා. දෙකෙන් බෙදෙන්නත් අවශ්‍යයි. x වල සංගුණයෙන් බෙදන්න. ඔයාලට පේනදී මම මෙතන වරහණක් දාලා අර පෙන්නලා තියෙන්නේ. බැරි වෙලා හරි මෙතන දෙකේ ඉලක්කම ඉන්නින්ද කාට හරි දෙකෙන් බෙදන්න අමතක වෙන්න පුළුවන්. පොඩ්ඩක් ඉස්මතු කරලා පෙන්නන්න අපි පාවිච්චි කරන්නේ සම්මතාකාරය 6 කියන එක. ඔයාලගේ පුරුදු වෙනකන් ඔය විදිහට අපි පිළිවෙල ලියලා යන් කිසිම ඉලක්කමක්වත් අඩු වෙන්නේ නැති වෙන්න උත්තරේ ගන්න. අනේ වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා අවශ්‍ය නම් ඔයා උත්සාහ කරලා බලන්න යම් කිසි තැනක් වෙනස් වුණාද කියලා. මේ පිළිතුරු දෙක ගත්තා නම් ඔයා ඇත්තටම වැඩේ සාර්ථකයි. දාන්න C කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. එතන අනිවාර්යයෙන් සඳහන් කරන්න C කියන්නේ අභිමත තාත්වික නියතයකි. අනිවාර්යෙන් සඳහන් කරන්න C කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. රයිට්, අපි යන් ඊළඟ ගැටලුවට. අපි යන් sec වර්ගය 9x dx. sec වර්ගය 9x dx. මතක් කරන්න sec වර්ගයේ අනුකලනය අනිශ්චිත අනුකලනය tan x. එහෙනම් මෙයාගේ උත්තරය tan 9x. බෙදෙන්න අවශ්‍යයි x වල සංගුණකය. අමතක කරන්න එපා. x ධන b නම් අනිවාර්යෙන් a වලින් බෙදෙන්න. නේ c කියන්නේ අභිමත තාත්වික නියතයකි. right, ඊළඟ උත්සාහ කරන්න ඔයා tan වර්ග 4x tan වර්ග 4x උත්තරේ ගන්න. tan වර්ගයට දාන්න මොකද්ද? sec වර්ග ඍණ 1 කියලා. sec වර්ග ඉන්න කෝණෙමයි ගන්න ඕනේ. මෙතන පාවිච්චි වෙන්නේ එක දන tan වර්ග θ සමානයි sec වර්ග θනේ. කෝණය වෙනස් වෙන්නේ නැහැ. ඉන්න කෝණෙමයි එන්නේ. මෙයාට ආදේශ කරනවා අපි කවුද?
sec වර්ගය 4x ඍණ 1 dx. දැන් වෙන වෙනම අනුකලනය කරන්න. sec වර්ගය 4x dx ඍණ අනුකල dx. මේක ප්‍රශ්නයක් නෑ. මේක අපි දන්න සම්මතයක්. කවුද? tan 4x. බෙදෙන්න ඕන 4යි. ඍණ x දනසි. අනුකල dx උත්තරය x නේ. තර ලියමු. c කියන්නේ අභිමත තාත්වික නියතයකි. රයිට්. පරීක්ෂා කරන්න ඔයාගේ උත්තරත් එක්ක මේ උත්තර සංසන්දනය කරලා මට හරි උත්තරය ආවද කියලා. රයිට්. හැම ගැටලුවක්ම ඔයා පොඩි වෙලාවක් වීඩියෝ එක නවත්තලා කලින් උත්සාහ කරන්න. ඊට පස්සේ අපේ උත්තරේ බලන්න. රයිට්. තව ගණනක් මම දෙන්නම්. අපි ඊළඟට යමු. sec වර්ගය හරි tan වර්ගය cot වර්ගයට cosec වර්ගය කරලා ඉන්නේ. cosec වර්ගය දෙකයි x ධන 5 බෙදීම 7යි. cosec වර්ගයට උත්තරයක් තියෙනවා ඍණ cot x කියලා. ඍණ cot x. ඍණ cot. ඍණ cot ඉන්න කෝණය ලියන්න ඕනේ. 2x ධන 5 බෙදීම 7. x වල සංගුණකය 2යි. දෙකෙන් බෙදෙන්න අවශ්‍යයි. මේ ax ධන b ස්වරූපයෙන් ඉන්නේ x වල සංගුණකය 2යිනේ. දෙකෙන් බෙදන්න. x වල සංගුණකයෙන් බෙදන්න. ධන c. නේ? එතනක් තියන්න. මේක නැවත නැවත මම ලියන්නේ ඔයාලා ලියන්න නැති වෙයි කියලා. නැත්තම් මම ලිව්වා කියලා මම කොහොමත් මේ ගානක දොහු ලියන දෙයක්. ඔයා කම්මැලි නැතුව මේක ලියන්න. C කියන්නේ අභිමත තාත්වික නියතයක් බව. තව එක්කෙනෙක් දෙන්න. ඔයා යන්න. cot වර්ගය 6x dx. cot වර්ගය 6x dx. එයා උත්සාහ කරන්න. cot වර්ගය 6x. මොකද්ද කරන්න වෙන්නේ? cot වර්ගය. එක ධන cot වර්ගය θ සමානයි cosec වර්ගය θ. එක ධන cot වර්ගය θ සමානයි cosec වර්ගය θ. එහෙනම් අපිට cot වර්ගය ලියා ගන්න පුළුවන් cosec වර්ග 6x ඍණ 1 dx. වෙන වෙනම අනුකලනය දාන්න. මොකද cosec වර්ගය කියලා අපිට උත්තරයක් ලැබෙන්නේ ඍණ cot අවකලනය කරාම. එහෙනම් cosec වර්ගයේ උත්තරය ඍණ cot 6x. x වල සංගුණකය 6යි 6න් බෙදුවා අනුකල dx ලේසිනේ. ඍණ x ලියන්න. c කියන්නේ අභිමත තාත්වික නියතයකි. සයින් වර්ගය සහ කොස් වර්ගය යද්දි කෝණය වෙනස් වෙනවා. කෝණය ඩබල් වීමක් සිද්ධ වෙනවා. මෙතන tan වර්ග සහ cot වර්ගය යද්දි කෝණ වෙනසක් වෙන්නේ නැහැ. මොකද පාවිච්චි වෙන්නේ පයිතගරස් සර්වසාම්‍ය. රයිට්. තව ගැටලුවක් කරලා අපි වැඩි ඉවර කරමු.
අපි මේ ඉන්නේ සම්මතාකාරය 7 අවස්ථාව. යන්න මම දෙන cos වර්ගය cos වර්ගය 2x dx. අවසන් ගැටලුව මේ ආකාරයට යටතේ cos වර්ගය 2x dx. උත්සාහ කරන්න. ඊට පස්සේ මගේ පිළිතුර ඔයා හොඳට බලන්න උත්තරේ හරිද කියලා. මොකද cos වර්ග θ සමානයි 1 ධන cos 1 ධන cos. එයාට ආදේශ වෙන්නේ 1 ධන cos ඉන්න කෝණය ඩබල් කරන්න ඕනේ. 2x නින්නේ එයාගේ දෙගුණය 4x. සම්පූර්ණ බෙදීමත් එක. dx. දැන් වෙන වෙනම දෙකෙන් බෙදන ගමන් අනුකලනයත් කොටස් දෙකට වෙන වෙනම දාමු. ඔතන පටල ගන්න එපා. මෙතන මේ දෙකේ ඉලක්කමෙන් අර්ධගුණ සූත්‍රය අරගෙන දෙකේ ඉලක්කම අර සංගුණකය බෙදිච්ච සිද්ධිය නෙමෙයි. ගොඩක් වෙලාවට ළමයි පටල ගන්න තැනක්. කොහොමද බෙදෙන්නේ දෙකේම තමයි මෙතෙන්දී. අර්ධගුණ සූත්‍රය දෙකේ ඉලක්කමනේ. අනුකල dx ගේ උත්තරය අපි දන්නවා x කියලා. අනුකලනය කරන්න x එන්නේ cos 4x sin 4x. හැබැයි x වල සංගුණකයෙන් බෙදන්න ධන c. පොඩ ලස්සන කරලා තියන්න මේ පැත්තෙන්. ධන ලියන්න c කියන්නේ C කියන්නේ අභිමත තාත්වික නියතයක් බවත් ප්‍රකාශ කරන්න. ඒ ගැටලුවත් එක්ක අපේ සම්මතාකාරය 7 ගැටලු මෙතනින් අවසන් වෙනවා. හොඳට අභ්‍යාසය දෙන්න. පටල ගන්න නැතුව වැඩේ නිවැරදිව කරගන්න අවශ්‍යයි. වාට අනුකලනීය පාඩම කරගන්න නම්. රයිට්.